ඉතියන ඔන්න අද සාදරින් පිළිගන්නවා මගේ YouTube චැනල එකට. ඉතියන ඔන්න අද මම් වැඩෙන් කතා කරන යන්නේ වෙන කෙනෙක්ගේ ෆෝන් එක තින WhatsApp account එක ඔයාගේ ෆෝන් එකට හරියටම ගන්න කොහොමද කියලා. ඒවගේ මතක් කරන මෙ වැරදි වැඩහෙම කරනවානේ. ඉතින් ඒ වගේම මගේ චැනල සබස්ක්‍රප් කරලා මේ වීඩුව ලයික් එද්දන් ඉල මතක් කරනගම ඒනගඉතින් අපි යමු වීඩියකට. ඉතියනලෝ කට WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. ඊට වස්සයාලනේ ඔකටේ උඩින් පෙනරී තිත්තුන අන්නේ කුඩ කොටේ කලික් කරගෙන මෙන්න මෙතන සෙටින් අයකන්න උඩ ටික් කරගන්න ඕනේ. ඊට වස්සයාලන මෙතන කවන්් කියලා තියෙන අන්නේ කුඩ කට්ටි කලික් කරගන්න. ඊටස් මෙතන පල්ලෙන් අපිට පෙන්නෙනවා චේජ් නම්බ කියලා. ඒ කුඩෝ කලික් කරගත්තා මෙන්න මෙතන පල්ලෙන් තින නෙක්ස් බඩ්නකුඩ කලික් කරගන්න ඕනේ කට්ටිය. මේ විදිරි කලික් කරගත්තාම උඩින් ඕකටිය WhatsApp නම්බරේ පල්ලෙහා ඕකට්ටිට ගන්න ඕනේ WhatsApp accountේ නම්බරයයි පල්ලහැමින්න මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සයාලන කට පල්ලෙන් පෙනති නෙක්ස්ට් කියල බට්න ඇතින අන්නේ කුඩග ටික් කරගන්න ඕනේ. ටස්සයාලනකට පල්ල ඇතිනවා ඩන් කියල බට්න ඒ කොඩුවට කට්ටිය මේ විදිට ලික් කරගන්න ඕනේ. ඊට පස්සයාලන කටිය බලාගන්න පුළුවන් මෙන්න මේ විදිර ලෝඩ්ඩවා. ඊට පස්සයාලන කට මෙතන OTP කෝඩ්ඩයක් ඉල්ලන ඉතියන කට මෙන්න මේ OTP කෝඩ්ඩගන්නේ ඕකට්ටිට ගන්න හිතන්න WhatsApp account එක තියෙන ෆෝන් එකට තම මේ OTP කෝඩ් ගෙන්නේ. ඉතියනන ම මේ විදිර මගේ OTP කෝඩ් එක මෙන්න මෙතනින් ටයිප් කරගන්න. ඊට වස්සයාලන කට පේ නැති මේ විදිට වෙරිෆයි වෙනවා. ඉතියනකට පේ නැති මගේ කවුන්් එක වෙරිෆයි වුණා. ඉතියාලන මෙන්න මේ දිට තම සාර්ථකව වෙන කෙනෙක්ගේ WhatsApp accountයක් අපේ ෆෝන් එකට 100%ක් සාර්ථකවම ගන්නේ. ඉතින් යාලුනේ මේ විදිහට පල්ලයට ගියවම බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔක්කොම කන්ටැක්ට් අපේ ෆෝන් එකට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම යාළුවා ඔයාව කවුරු හරි බ්ලොක් කරලා තියෙනවා මෙන්න මේ විදිහට ඔයාවම අන්බ්ලොක් කරගන්නත් පුළුවන්. ඉතින් එයාගේ account එකේ තියෙන ඔක්කොම about එක වගේම තියෙන හැම විස්තරයක්ම මෙන්න මේ විදිහට අපේ ෆෝන් එකටම හරියටම ඇඩ් වෙලා තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කොහොමද අදගෙන වීඩියෝ ඉතින් ඔකට්ටික අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ මේ වීඩියෝ එක ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.